හෙලෝ මම තමයි බ්‍රව්නි. ඔනිති මං අද හදන්න යන්නේ පොඩි හෙල්දි දෙසර්ට් එකක්. මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ශුග ක්‍රේමින්ස් එන එක. හැබැයි ඉතින් ශුග පාවිච්චි කරහම මම හිතනට වඩා මගේ ඇඟ ගොඩක් මහත් වෙන්න ගන්නවා. විශේෂයෙන් PCOS දන්න වෙනස් වෙලා තියෙනවා. ඒක PCOM කියලා. ඉතින් PCOM තියෙන කට්ටියට ශුගර් එතකොට ඔය එක ක්‍රේවින්ස් ගොඩක් දැනෙනවා. ඉතින් ඒගොල්ලන්ට මම හිතන විදිහට ශුගර් ක්‍රේවින්ස් එනකොට ඇත්තටම සීනි කැටවලින් හදලා හදන තේ එකක් බොන්නට වඩා ඒකට වෙන දෙයක් රීප්ලේස් කරන්න පුළුවන් නම් ඒක පොඩ්ඩක් හෙල්දි විදිහට හදා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මේක හදන්න මට ඕන වෙන්නේ අපිට ඕන වෙනවා ඉන්ග්‍රීඩියන්ට්ස් 3ක්. හරිද? ඒක මං එකක් තමයි අපිට ඕන වෙන eggs, ආයෙ ඕන වෙන banana, අපිට ඕන වෙන්නේ oats. හරිද? ඊට පස්සේ ඊට අමතරව ඔයාලට non fat milk තියෙනවා නම් ඒක use කරන්න පුළුවන්. නැත්නම් non fat milk වෙනුවට ඔයාලට පුළුවන් non fat yogurt එකක් හරි curd එකක් හරි අරන් ඇවිල්ලා මේකට use කරන්න. Greek yogurt ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් Greek yogurt ටිකක් expensive ලංකාවේ. මම හිතන්නේ ඒක හැමදාම ගෙනල්ලා තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් කියලා මම දන්නේ නැහැ. ඒක ටිකක් ගණන් වැඩි. හොයාගන්න තියනවාද කියලා දන්නේ නැහැ. සුපර් මාකට් වල නම් අනිවාර්යෙන් Greek yogurt හොයාගන්න ඇති. ඒක ටිකක් ගන්න. හරි. ඒ වෙනුවට යොදා ගන්න පුළුවන් හොඳම එක තමයි curd. එහෙමත් නැත්නම් non fat yogurt එකක් යොදා ගන්න පුළුවන්. මොකද අනිත් sugar content එකක් තියෙන yogurt එකක් තෝරගන්න එපා. yogurt එක ගන්නකොට එහෙම නැති එකක් ගන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයාලට banana. එහෙම නැත්නම් ආනමාළු කෙස ගෙඩි දෙකක් ඔයගලන් කඩාගෙන ඒක කපලා කැලි කැලි වලට කපලා ඉවර වෙලා ඒක දාන්න බ්ලෙන්ඩ් එකකට. ඊට පස්සේ ඒකටම eggs දෙකක් දාන්න. මම ඊට පස්සේ පොඩ්ඩක් ලුණු බින්දුවක් විතර දැම්මා. ඊට අමතරව මම ඒකට එනසල් ඇටයකුයි කරාම්බු නැට්ටකුයි දානවා පොඩ්ඩක් සුවඳ වෙන්න. මේකට ඔයගලන්ට සාදික්ක තියෙනවා නම් සාදික්ක දාන්න පුළුවන්. එහෙම නැත්නම් වැනිලා තියෙනවා නම් වැනිලා දැම්මත් කමකුත් නැහැ. මම දැම්මේ අර දෙක. මම හරියම කැමතියි ඒ සුවඳට. ඒ නිසා ඒක මම දැම්මා. eggs වලින් හදන්නේ. ඊට පස්සේ ඕක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ හොඳට. ඊට පස්සේ අපිට ඒක බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ තියෙන වැඩේ තමයි ඒක අපි ඕක මේ ස්ටීම් කරගන්න යොදා ගන්න භාජනයට දාලා ඊට පස්සේ අපි අර oats ටික අරගෙන ඒකට non fat milk අපි මුලින් non fat milk එක හදාගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒ දෙකම mix කරලා oats එකයි දෙක mix කරලා ඉවර වෙලා බ්ලෙන්ඩ් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක oats හැපුණට කිසිම ප්‍රශ්නයක් නැති නිසා oats පිටින්ම ගන්නත් පුළුවන්. මම නම් ඒක oats පිටින්ම දැම්මා. ෆ්ලාර් විදිහට ගත්තේ නැහැ. oats කැලි හැපෙන විදිහට එන විදිහට තමයි මම දැම්මේ. එහෙම දාලා ওই ටික ඔක්කොම හොඳට mix කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ හොඳට mix කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒක ඔයාලා මම නම් ගත්තේ සිල්ල ටිකක් ලොකු පිගානක් වගේ එකක්. එහෙම නැත්නම් කේක් බේක් කරන්න ගන්න එකකට හරි මොකකට හරි දාලා හොඳට කවර් කරන්න ඕනේ. මොකක් හරි ඉටි කොලයකින් හරි කවර් කරලා මේක ස්ටීම් කරාම හොඳටම හරි. මම නම් කලින් වතුර ස්ටීම් වෙන්න තිබ්බා. තියලා ඉවර වෙලා තමයි මම අලුතෙන් ඒක වෙනම භාජනයකට දාලා ඒ ස්ටීමර් එක උඩින් වෙනම තියනවා. ඒ කියන්නේ ස්ටීමර් එකේ අර වෙනමම තියනවා. ඔය මම පෙනෙන විදිහට. ওই භාජනය තමයි මම ඒක දාගත්තේ. ඊට පස්සේ ඕක විනාඩි මම නම් හිතන්නේ මම විනාඩි 40ක් විතර තිබ්බා. මේට ඕක තැම්බෙන්න. තියලා ඉවරලා මම ඒක ඕෆ් කරා. විනාඩි 40කට පස්සේ ඕෆ් කළා මම ඒක බිමට බාලා මං චුට්ටක් ඒක නිවෙන්න තිබ්බා. නිවෙන්න තිබ්බට පස්සේ මට වෙච්ච වැඩේ තමයි මම උඩින් දාපු කොලේ ඒක හැලවිලා තිබුණා. ඊට පස්සේ ඒකේ කලර් එක සම්පූර්ණයෙන් ඒක උඩ ඉඳලා තිබුණ නිසා මම පොඩ හූරලා අයින් කරලා දැම්මා. ඊට පස්සේ කොහොම හරි ඊට පස්සේ අපිට පුළුවන් ෆ්‍රිජ් එකට දාන්න. ෆ්‍රිජ් එකට දාලා ඉවරලා විනාඩි කිහිපයක් අපිට තියාගන්න ඕනේ. විනාඩි කිව්වට ඉතින් පැයක් විතර තියන්න.
කූල් වෙනකම් පැය කමාරක් දෙයක් විතර තියන්න ඕනේ. එහෙම තිබ්බට පස්සේ අපිට පුළුවන් ඒක කෑමට ගන්න. ඒක රසයි. ඒක මාරම රහයි. කියන්නේ ඒකේ සීනි අපි දැම්මේ නැති වුණාට අර කෙසෙල් වලින් ඒකේ තියෙන නැචරල් sugar content එක සම්පූර්ණයෙන්ම ඒකට ඇවිල්ලා තිබුණා. හරිම රසක් තිබුණා. හරියට වටල අප්පමක් කෑවා වගේ තමයි මට නම් දැනුනේ. හොඳටම තිබුණා. මාරම රසට තිබුණා. ඒ වගේම ඒක ඇත්තටම හොඳ හෙල්දි ඩෙසර්ට් එකක්. හැමදාම නම් ඒක කන එක හොඳ නෑ. හැබැයි එහෙම විදිහට PCOM වගේ එහෙමත් නැත්නම් sugar cravings එන කෙනෙක් විදිහට ඔයා workout plan එකක් හරි මොකක් හරි ඔයා ෆිට්නස් ගෝල් එකකට යන්න හිතාගෙන ඉන්නවා නම් cravings තියෙන දවස්වලට ස්නැක් එක විදිහට එහෙමත් නැත්නම් ඩෙසර්ට් එක විදිහට මේක හදලා කන්න පුළුවන්. ඒකට cravings ගොඩාක් අඩු වෙනවා, fullness එකකුත් දැනෙනවා. මේක ඇත්තටම දවස් 4කට විතර ඇති. එක දවසකට වඩා කන්න පුළුවන් තරම් ගොඩක් හැදුනා.